කර්ම භූමියේ ඉඳගෙන. එතරම් හිර වෙලායි. පටිසම්පාද ධර්මය කියන්නේ ගියා දැන් මේ අවිද්‍යාව කියන එක ගත්තාම ඇත්තටම අවිද්‍යාව මොකද්ද? මේකේ සත්‍ය නේද කියන්නේ. ඉර පෙර කර්මය නිසාලු අවිද්‍යාව තියෙන්නේ. පෙර කර්මය කියන්නේ මොකක්ද දන්නවද? අවිද්‍යාව තියෙන්නේ මෙතන සංඛාරා නිසායි. කම්ම කියන්නේ හැමතිස්සම මේක කර්මානුරූපය කියන්නේ ක්‍රියාවක් අනුවයි සකස් වෙන්නේ කියන්නේ. ඔන්න ඔතන පටලැවිලක් තියෙනවා ලොකු. ගලප ගන්න බැරි විච්ච. ක්‍රියාවක් අනුව සකස් වෙනවා කියන්නේ කර්මානුරූපීව සකස් වෙනවා කියන වචනේ තමයි මේ පටලැවිලා තියෙන්නේ. ඒක ගත්තා කෙලින්ම ගිය ආත්මය අනුව තමයි ගිය ආත්ම ඒව අනුව තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ නෑ. නිවනක් හම්බ වෙන්නේ නෑ එහෙනම්. නිවන තියෙන්නේ මේ මොහොතේ දෙයක් නැති නිසා. ඒ අකාලික ධර්ම නිසා. අස හට ගන්න ධර්මය කියනකොට බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. අස හට ගන්න ධර්මය කියනවා නම් මේ අස කොහෙවත් තියෙන එකද? අවුත්වා සම්භූතං උත්තානම් භවිෂ්‍යති කියන්නේ පෙර නොතිබීම මේ සිත හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනකොට දැන් මේක ගියාත්මයකට ගන්න පුළුවන්. දැන් උන්වහන්සේම සමහර සූත්‍රවලදී ඕක අනිත් පැත්තට කියනවා. මේක කොහෙවත් ආව එකක් නෙමෙයි මේ මොහොතේ හටගත්තා. ආයිමත් පටිසම්පාද ධර්මයට ආවම කියනවා අවිද්‍යාවට ආවම මේක ගියාත්ම නිසා හටගත්තා කියලා. වැඩි බරනේ මේ කියන්නේ. තේරෙනවද? ගැලපෙන්නේ නැහැ. අපිට පුළුවන් එක එක තැන් වලට දාලා එක එක විදිහට කියන්න. ගැලපෙන්නේ නැහැ. ඔය හැමදාම ඕවා කරන්න බෑ. ඒකයි කිව්වේ කොට්ටෝරුව කෙහෙල් ගහට හොටපු දවස හොට පැටලෙනවා. බුද්ධෝත්පාද දේශනාවත් එක්ක සෙල්ලම් කරන්න බෑ. බර ධර්ම නම් ධර්මේ. බොරු කියන්න එපා අපේ හැමතුනේ. ධර්ම නම් ධර්මේ. අවිද්‍යාව කියන්නේ මෙතන නොදන්නකම සංඛාරා අවිද්‍යාපච්චය සංඛාරා. ඒ කියන්නේ සංඛාරා කියන්නේ මේ කම්පන වේගයට නිරූපණය දෙයක් වීමම අවිද්‍යාව. ඒක දෙයක් කර ගැනීම විඥාන මායාවයි. ඒ දෙයක් වෙන්නේ කම්පන වේගයටයි. ඒක නොදැනීම අවිද්‍යාවයි. අවිද්‍යාව සංඛාරයට හේතුවයි. සංඛාර කියන්නේ දෙයක් වගේ දැනෙන එකයි. ඒකේ දැනීමයි විඥානය කියලා කියන්නේ. සංඛාර සංකතක්. ඒකමයි අවිද්‍යාව. ඒකයි කියේ පටිච්චසමුප්පාද ධර්ම එකක් ඒක පේලිය කියන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද පුටුව කියනකොට පටිච්චසමුප්පාද ධර්ම වල පුටුවට හේතුව. පුටුව කියනකොට පුටුව කියන්නේම අවිද්‍යාව. ඒකමයි සංඛාර. කම්පන වේගයේ නිරූපණය. ඒකමයි විඥාන මායාව. අවිද්‍යාව පත්‍ය සංඛාර පත්‍ය විඥාන පත්‍ය ඒකමයි නාම රූප. නාම කියන්නේ පුටුව කියන නාමය. රූපේ කම්පන වේගයේ නිරූපණය දැනෙන එක නාමය. දැනෙන එකෙන්මයි පුටුව කියන එකේ එන්නේ. ඒක නාම රූප එන්නේ විඥාන මායාවයි. ඒක මනෝ විඥාණයෙන් එන්නේ නාම රූප කියනකොට නමුත් ඒකට එනවා ආයතන විඥාණයට එකතු වෙලා එතකොට සලආයතන කියන එක එනවා. නාම පත්‍ය සලආයතන. අස කියන ආයතනට බැලනවා කියනකොට ඒක එනවා. පස්ස පච්චය. මේ පස්ස කියන්නේ පුටුවමයි. ඒකමයි සංකාර. ඒකමයි විඥාන. ඒකමයි නාම රූප. ඒකමයි සලආයතන. ඒකමයි අවිද්‍යාව. ඒකමයි තණ්හා උපාදාන භව. භව කියන්නේ පුටුව. තණ්හා කියන්නේ එකට දෙයක් වගේ දැනෙන එක. දැනෙන එකම තමයි පුටුව කියන භව සංඥා. ඒකමයි උපාදාන ගැට ගැහිච්ච එක. ඒකමයි ජාතිය. පුටුව කියන්නේ ජාතිය. ඒකමයි ජරා මරණ. එහෙනම් පුටුව තියෙනවා නම් මාත් පුදුනා කියන්නේ ජාතිය කියන්නේ ඒකමයි. ඒකමයි ජරා මරණ තියනවා කියන්නේ. පුටුව තියනවා කියන්නේ මාත් ඉන්නවා. එහෙනම් මගේ ඉපදීම පුටුවේ ඉපදීමයි. පුටුව ඉපදුනා කියන්නේ මම ඉපදුනා. මම ඉපදුනොත් මට මරණයක් තියෙනවා. එහෙනම් මම කියන්නේ කවුද? පුටුවමයි. ඔය තියෙන පටිච්චසමුප්පාද ධර්මයේ අකාලික දහම මේ ශ්‍රේණිය මේ මොහොතේ දකින්නේ. එහෙම දකිනවා නම් එයාට යත් නැහැ, පුටුවක් නැහැ. සියල්ලෙන් මිදලා එයා නිවනින් සැනසෙනවා. කෝරකාසක හඳුරන නිවන් දකින්න බැරි වුණාට බුද්ධෝත්පාද දේශනාහන හැම කෙනෙක්ම නිවනින් සැනසෙනවා. ඒක ඒකාන්තයි. ඒකට පොඩි කාලයක් ඇයි කෙනාගේ විදිය අනුව කාලය ටිකක් අඩු වැඩි වෙයි. නමුත් ඒකාන්තයෙන් නිවන් මාර්ග ඉවර වෙනවා. මොකද ඒක ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ පැත්ත ලෝකෙට ඉවර වෙනවා. ඒ වැඩි බණ කියපු කාලේ ඉවරයි. තවදුරටත් වැඩි බණ කීමෙන් පළක් නැහැ. තවදුරටත් මේ කුමාර කස්සපටලා තවදුරටත් මේ රාජකීය පඬිත අභිධර්මාචාර්ය ත්‍රිපිටකාචාර්ය පට්ටම් ගාගෙන බුරුබණ කියපු කාලේ ඉවරයි. තවදුරටත් පොත් පෙරලගෙන ගිරව් වගේ පොතේ අබ්බැහි වෙලා පොතට උපාදාන වෙලා අර මිනිස්සු නොමග ඇරලා කර්ම භූමිය ගැට ගහපු කාලේ ඉවරයි. හේතුඵල දහම් මත වෙනවා. නිවැරදි පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට ඉවර වෙනවා. ඇත්තම කිව්වොත් එහෙම නිවන් මඟ ලෝකෙට ඉවර වෙනවා. මුළු ලෝක සත්වයා මේ සත්‍ය ධර්ම අහන හැම සත්වෙම සසර දුකෙන් මිදෙනවා. ඒක කාටවත් නැති කරන්න බෑ. ඒකට හේතුව ඒක ධර්මයයි. ධර්මය නම් ධර්මය. ධර්මය කියන්නේ කෙනෙක් පුජ්‍යලෙක් නෙවෙයි. ඒ සත්‍ය දකින්න හැම කෙනෙක්ම නිවන සංසාර. මේක මහා පුදුමාකාර යුග ප්‍රණාලිය.
ආందోලනාත්මක ඇත්තටම පෙරදින. මෙච්චර කාලයක් අපි නිවන කියලා හොයාගෙන ගියා. සමතේ වැඩුවා, සමාධි හැව්වා. එක එක විදිහට ජීවිතේ නේද? එක එක්කෙනාගේ ජීවිතේ හිර වුණා. අවසානයේදී සත්‍ය ලෝකෙට ඉවර වෙනකොට ඒ වෙනදටත් වඩා සතුටින් දරුවොත් එක්ක ගෙදර හිටපු අම්මලා තාත්තලා ඒ විදිහටම සැනසුම් සුවයෙන් ඒ දහමත් දැකලා ඇත්තටම සසර දුකිනුත් මිදලා වාසය කරනවා. මේක තමයි ආශ්චර්යවත් සිද්ධිය. මගදී ජනතාව කෝටි 7න් කෝටි 5ක් සෝතාපන්න වෙනකොට හිතනවාද කෝටි 5ම පැවිදුණා කියලා? නෑ. කෝටි 7ක් මගදී ජනතාව බුදුන් වහන්සේ පිරිනමන පාන කෝටි 7න් කෝටි 5ක් සෝතාපන්නයි කිව්වේ කොහොමද? ඒ කියන්නේ මුළු මගදී ජනතාවම සත්‍යයට අවදි වෙනවා. සත්‍ය නම් මෙතන කෙනෙක් නැති බව දැකලා සනසුන් සුසුමින් වාසය කරනවා. බුද්ධෝත්පාද දේශනා අසන සමත් වෙනවා. බුද්ධෝත්පාද දේශනා තුලනොත් ඒ සත්‍ය ලෝකෙට ඉවර වෙනකොට ඇත්තටම කිව්වොත් එහෙම ධර්ම දීපෙන් පිටිදෙනවා. ඒක නවත්තන්න බෑ. අද ගමක් ගානේ පන්සලක් ගානේ අපේ ස්වාමීන් වහන්සේලා අකාලික ධර්ම දේශනා කරනවා. ඒක හොඳටම ඇති. හෙට දවසේ උපදින දරුවට අකාලික ධර්මයක් ඇහෙනවා. ගියාත්ම දිහා බල අර 550 ජාතකයේ කිය බණ කිව්වා වගේ ගියාත්ම දිහා බල බණ කියපු කාලේ ඉවරයි. මේ මොහොතේ මේ සිත දැකලා මෙතන යුගයක් එනවා. මේ මොහොතේ මේ සිත පමණයි අපි ජීවත් වෙන්නේ. ඒ සිතේ අපි සත්‍ය දකිනවා කියන්නේ ඒ සිතිනුත් අපි මිදිලා සැනසීමේ වාසය කරනවා කියන්නේ. තමයි ආශ්චර්යයි. ඉතින් ඒක හරි සුන්දර කතාවක්. අපි ගිනි ගන්නේ මේ සිතුවිලි වලින්. අපි ගිනි ගන්නේ අපිට මැරෙනවා කියලා හිතන දුකයි. නේද? අපි සිතුවිලි වලින් මැරෙන අය. අපි සිතුවිලි වලින් ඉපදෙන අය. නේද? හිතින් මැරෙන අය. හිතින් ඉපදෙන අය. හිතින් දුක් විඳින අය. දැන් මොකද වෙලා තියෙන්නේ? සිත අවබෝධ වෙනකොට අන්න ඒ දුකින් ඒ මරණයෙන් නිදහස් වෙනවා. හරි සුන්දර කතාවක්. හරි පුදුම කතාවක්. අපි ධම්මපදයේ කවි කිව්වා දහම් පාසල් වල මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාවේ පසන්නේන බාසතේ වකරතේ. අපි මනෝ පුබ්බංගමා කියලා මනෝ පුබ්බංගමා කවි කිය. අපි දැක්කේ නෑ මේ මනෝ පුබ්බංගමා ධම්මා කියන්නේ මේ සියලු ධර්මයේම මනස කියන එක. අපි ඒක දැක්කේ නෑ. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති කියලා අපි නිකන් සින්දු අහනවා වගේ අහන් හිටියා. නමුත් මේ චිත්තේන නියති ලෝකේ ගැන අපි හරියට දැනන් හිටියේ. සලආයතන ලෝකෝ කියලා ආයතනවල මැවෙන ලෝකයක් ගැන අපි අහලා තිබුණා. නමුත් සලආයතන නිරෝධෝ නිබ්බානෝ කියනකොට ඒ නිවන තියෙන්නේ ආයතනවලට මැවෙන ලෝකයක් ඇත්තක් නෙමෙයි කියලා දකින තැන බව අපි දැක්කේ. අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? සත්‍ය ලෝකෙට ඉවර වෙනවා. අපි මායාවක අතරමං හරියට නිකන් මේක ප්‍රෝග්‍රෑම් එකක් වගේ. අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ අප්ඩේට් වෙනවා. ඒ අප්ඩේට් එක අන්තර ප්‍රෝග්‍රෑම් එක ඩිලීට් කරාම පරිසරසියක් තියෙනවා. අපි දුක් විඳින්නේ මොනවටද? සමහරවිට අපේ අම්මලාගෙන් ඇහුවා තාම කටින උත්සවයක් කරේ නැහැ. තාම මට බැරුණ අටමහා කුසල් කරගන්න. තාම පාරමිතා නැහැ මගේ. මට තාම නිවන් දකින්න බෑ. මම තාම දානයක් දෙන්න ඕනි. මම මේක කරන්න ඕනි. අරක කරන්න ඕනි. අනේ පවුලට අම්මේ අම්මා මොකද නොකලත් නිවන් දකින්නවා මේ කිව්වේ නිසා. මේක අම්මට සැනසීම. අනේ ඇති ආන්තක් අතේ සල්ලිත් නෑ මේ යුගේ ඉන්නේ කන්නේත් බොන්නේත් අමාරුයි. කොහොමද නේද නිවන් දකින්නේ? අම්මා නිවන් දකින්නවා අම්මා. අම්මා බරට ගන්න එපා. ඒක සාටකට තිබුණේ එක සුදු රෙදි කඩයි. ඒත් ඒක සාටක නිවන් දකින්නවනේ. ඉතින් අම්මට බැරි ඇයි? නිවන් දකින්නේ සල්ලි වලින් නෙමෙයි අම්මා. නිවන් දකින්නේ ඔය දෙන දේවල් වලත් නෙමෙයි අම්මා. නිවන් දකින්නේ සත්‍ය අවබෝධ කිරීම. අම්මට සත්‍ය ඇහෙනවා නම් ඒ සත්‍ය අම්මා අහනවා නම් අම්මා සැනසෙනවා දවසකම. අපේ අම්මලා පාව දරුවෝ හදලා නේද? දහ දුක් විඳලා අවසානයේදී හුස්ම ටික යනකොට පිළිසරණ වෙන්න කෙනෙක් නැහැ. කාගේවත් අවුහරණක් නැහැ. අසරණ වෙලා හුස්ම ටික යන. අනේ අම්මේ අම්මට පිට වෙන්න අපිත් කැමති වෙනස්.
එහෙම නෙමෙයි. ඉතින් මේ මාතෘ භූමියේ ඒ ධර්මදීපයේ අඳෝනාව අවසන් වෙන්නේ. මහා අඳෝනාවක් තිබුණා මේ ධර්මදීපේ. අපි කඳු මුදුන් වල ඉන්නකොට අපිට දැනෙනවා මහා අඳෝනාවක් වගේ. මේ මාතෘ භූමියේ මහා අඳෝනාවක් තියෙනවා. ඒක තමයි ඒ කාලයේ වැලිතලාට සැඟව ගියේ සත්‍ය නැවත ලෝකෙට ඉවර වෙන්නේ. ඒ තුලයි ලෝක සත්‍යයට සැනසීම තියෙන්නේ. ඒ අඳෝනාව තමයි මේ අද ඇත්තටම ගිගුම් දිගි ඇත්තටම විසදෙන්නේ. ඒ මාතෘ භූමියේ ඒ ධර්ම දීපේ ඒ නිර්මල පිරිසුදු ඒ සද්ධර්මයේ ඒ නිවන් මාර්ග ලෝකෙට ඉවර වෙනවා. ඉන්දියන් සාගරයේ මුතුවට එනහතක් දබරේ. ඒ ධර්ම දීපේ නැවතත් අවදි වෙනවා. ලෝකෙට ඒ සත්‍ය අවදි වන්නේ ඒ ගෞතම බුද්ධ ශාසනයේ පිබිදෙන යුගයේ ඒ ධර්ම දීපේමයි. ඔබ හැම කෙනෙක්ම දන්නවා බුදුන් වහන්සේගේ ලලාට ධාතු. අපි කියන්නේ නලල ධාතු කියලා. ලංකාවේ. ඔබ දන්නවා හකු ධාතු තියෙන ලංකාවේ. බුදුන් වහන්සේගේ දන්ත ධාතු කොච්චර ලංකාවේ තියෙනවද? ඔබ දන්නවා බුදුන් වහන්සේ කේශ ධාතු කොහෙද තියෙන ලංකාවේ? කොච්චර තැන්වල තියෙනවද? ඔබ දන්නවද බුදුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනකොට ඒ මගුල් කඩුව ඒ වස්ත්‍රාභරණ පිටින් මේ ලෝකෙම උතුම් රට ලංකාව. එහෙනම් මේ ලංකා දිවයිනේ නැවතත් ඒ ගෞතම බුදු සාසනයේ පිබිදීම සයින්ටවන්නේ ලංකාව. ඒ නැලි තුනක ඒ කියන්නේ පාත්‍ර තුනක පුරවපු බුදුන් වහන්සේගේ බක්ෂාවශේෂ බක්ෂා මේ අපි කියන්නේ මේ මරණට පස්සේ අපි එකතු කරන බක්ෂාවශේෂ කියන්නේ මේවා කොහෙද තියෙන්නේ? ඒත් ලංකාව. රුවන්වැලිසෑය. ඇත්තම කිව්වොත් අපි මොනවටද යන්නේ කොහෙවත් කියලා අපි දන්නේ නැහැ. ඒත් අපි එක දෙයක් දන්නවා. ඒ ධර්මයේ තියෙන ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ? ඒත් ලංකාව. ඔබ කොහෙද යන්නේ මොනවද හොයන්නේ? ඒ ධර්මදීපේ උතුම් දිවයිනේ ඔය ඉපදිලා. ඔබ දන්නවද ඉන්දියන් සාගරයේ මුතු ඇටේ wisdom of Asia in Sri Lanka කියවේ නිසා. ඒ ගෞතම බුදු සාසනයේ නැවත පිබිදීම ඒ ධර්මදීපේ සිට ලංකාව. අපි හැමතැනම ගියා. අපිත් බැලුවා. ඒ රටවල් වල මේ ධර්ම නැහැ. මේක තියෙන්නේ ලංකාවේ. ඉන්දියාවේ හැමතැනම ගිහින් බලන්න මේක තියෙනවද කියලා. මේක නැහැ. මේක තියෙන්නේ ලංකාවේ. ඒ බුද්ධෝත්පාද දේශනා මුළු ලංකාවම දෙවනත් කරනවා. ඒ විතරක් නෙමෙයි මුළු ලෝකෙම දෙවනත් වෙනවා දවසක. ඒ ධර්මදීපේ පිබිදෙනවා ඒකාන්තයි. හොඳයි අපි ඊගව සුමේ පටන් ගන්න ළඟයි. අපි හෙට දවසෙත් ආන්දෝලනාත්මක දේශනාවේ හමු වෙමු. ඒ ධර්මදීපේ පිබිදීම ආන්දෝලනාත්මක දේශනාව සිදු වේ. හොඳයි හැමෝටම ධර්මය අත්දැකලා ලැබෙයි. ලෝක සත්‍යය නිසලසෙන්න අවස්ථාවක්.